Oh, oh. My gosh, Walia. Walla. Kom. Berat eh? Maaf ya Belgium. අල්ලපු ගෙදර වාලියා වෙන්නේ ගහ ගන්න ඕ අරු ගහන දොරට ගෙද්දට ඕම් බලාපිය වාලි ෆක් ඉදරේ මුද්දෝත් හොස්ත්‍ර දොම කතා කරන්න ආවිසු බුදාසනක් කියලා අපි වලියක් නැත්තම් නිදාස රීලයක් කරගන්න අල්ලපු ගෙදරින් හැරරන්න වෙනවා මොදම කර්මය අල්ලවයි ලාංකීය ජනතාව ඉනාවෙන්න පැටිලා නැහැ ඒක අසල්වාසීන් තේරෙන්නේ එක ගෙදරක් කොහොමයි ඉතින් අර තේරෙද අපේ වගේ තමයි උන් ඔහොම තමයි ලබු රණ්ඩුල ඇචිරණ්ඩුල ගෑණි දුර මිනිහා පස්සේ මිනිහා දුන්න දැන් මිනිහා නැහැ මිනිහා හිරේ ගිහලා ඉන්නේ ගෑණි පුතා රවන්න තව මිනිහෙක් පිට මිනිහා දොරට ගහනවා ඇවිල්ලා දොර අරින්න කියලා ඉස්සර නම් මම ඔයාලට සහභාගී වුණා පොලිසියෙන් එනකොට ඔත්තු කීවා ඔත්තු දුන්නා අනිත් ගෙදරත් එකතු වුණා මටත් එළියට බහින්න තියෙන්නේ දැන් මම ඕට යන්නේ මං ඉන්ඩෝනේ ෂූටින් එයාලා අවුට්ඩෝ පොලිසිය මෙතන විනාඩි දෙකකින් අන්න යනවා පුරාරය නරේ පක්කවගේ ඒ කැල විතරක් ඉංග්‍රීසියෙන් කියනවා මං දන්නවා මොකද්ද ප්‍රශ්නේ කියලා මට ප්‍රසිද්ධ මාධ්‍ය කියන්න බෑනේ ළමයි සුදු නෝනත් බය වෙලා ටක් ගාලා පොලිසිය නම් එනවා ළමයි 100ක් විතර බහිනවා එනකොට අපේ පොලිසිය තරම් ඇක්ටිව් නෑ ළමයි උන් හැරෙනකොට මුන් කරන්න ඕන ටික ඔක්කොම කරලා මේ පොලිසියට වැඩ නෑ ළමයි හොර වැඩ වංචා මැර වැඩ කියලා දේවල් නෑ නේ ඉතින් පොඩ්ඩක් ඔය කෑ ගහලා තුන්ට හරිය ලොකුයි ඉතින් ලෑස්තිලා එනවා එනකොට මුන් කරන්න ටික කරලා අනේ මන් බලාන උන්නා යලිත් ඔබ එතේ කියා සිනාරන් කැලුම් සලාලා මගේ සඳ උදා වුණා පැතුම් මල් පිපිදීලා ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා මං දැක්කෝ මනුස්සය ඊරේ ගෙදරට යනවා එනවා මම දැනගත්තා අද උදේ බඩු හරියයි කියලා. ඉතින් ළමයි ඔයාලට කියන්න තියෙන්නේ සුබ උදෑසන ශ්‍රී ලංකේය ජනතාවට මගේ ඔක්කොම ප්ලැට්ෆෝම් වල ඉන්න ළමයින්ට සුබ උදෑසන කියන්න තමයි තියෙන්නේ. මගේ ළමයි ඔයාලා දැක්කම මගේ චූටි ගිනි පික් කෙනෙක් හිටියනේ. අර මීයෝ කියන්නේ. එයා මැරුණා. මම දැන් ඊයේ කූඩුව සම්පූර්ණයෙන්ම සුද්ධ කරා. සම්පූර්ණ ෆුල් ක්ලීන් කරා. මම ওই කූඩුව අරගත්තේ පොඩි ලව් බර්ඩ්ස් දෙන්නෙකුට. ලව් බර්ඩ්ස් ලා ඉදලා ඉන්නකොට නිකන් විකුණන්න බැරි නිසා මම ඒකට ගිනි පික් කෙනෙක්ව දැන් මේ එයා නැති වුණා. ඊට පස්සේ මම ඔක්කොම ක්ලීන් කරා. හොප් ඉන්නවා. මේ මම දැන් යනවා පොඩි කුරුල්ලෙක් ගන්න. සමහරට දෙන්නෙක් ගනිත් දන්නේ සමහරට එක්කෙනෙක් ගනිත් කියන්නේ මම දන්නේ නැහැ. මොකද මට කූඩුව නිකන් තියන්නත් බෑනේ. අපරාධනේ. අනික ඔක දෙන්න කෙනෙකුත් නැහැ. ඒ හින්දා මම දැන් යනවා pet shop එකට to buy some birds. මම හිතන්නේ එක්කෙනෙක් ගනිද නැද්ද කියන්න දන්නේ නැහැ. බලලා චූටි දෙන්නේ මොකක් හරි ගන්නවා. එහෙනම් අපි pet shop එකේදී හම්බෙමු. ඔයාලගේ හැම කෙනෙක්ගේම දවස සුබ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. රීල් එක කරන්න ගත්ත ගමන් වලියක් ගියා. අන්න හරි පොලිසිය ආවා. මං කී පොලිසිය ආවා කියලා දැක්කා. ළමයි එඩින්කට ස්පෙෂල් පෝස් එකකින් වගේ බහලා ඒ ප්‍රශ්නෙට. මේ බා ස්පෙෂල් පෝස් එකකින් වගේ බහලා එඩින්කට. මට කියනවා වැක්ලු. මට වැක් කියන්නේ මගේ ගෙදර බලව මෙතන. වැක් කියන්නේ යන්න කියලා. ළමයි ලොකුවට සිද්ධිය යනවා. මේ පොලිස් කාර්යෝ මටත් බැන්න බල උපාල යන්න කියලා. යකෝ මම දොර අරන් ආවේ දැන්. අම්මට ඉතින් පොලිස් මූලස්ථානෙ මෙතනට එනවා. පොඩි කොල්ලා ළමයි මරියාගේ මං කී මරියාගේ ලොකු පුතා අවුරුදු 18 9යි 20යි. පොලිස් දෙපාර්තමේන්තුව මෙතන ළමයි. මරියා කියන තෝ අරලු මෙහෙට. කොකේන් ප්‍රශ්නයක් මං කිව්වනේ. පොලිසිය මත නර තේරුණා. බලන්නත් බෑ. ඔතන ඉඳියොත් මාවත් කුදලා ඊට පස්සේ. අපේ පාඩුවේ. ඔය ෆැමිලි එක අපිට හරි වදයක්. ඇත්තම මේ ස්ට්‍රීට් එකටම. මේ රටවල් ආයේ නෙමෙයි ළමයි. බුල්ගේරියා නේද? බුල්ගේරියාද බල්ගේරියාද මොන මගුලේද ආපු උන්. එනකොට මේ රටවල හිටපු උන් ගොඩක් හරියට ළමයි හොර වැඩ කරනවා. ගෙවල් කඩනවා මිනිහත් හිරේ ගිහිල්ලා. මම පෙරළුණා. හැබැයි කපොත්
අවල අරු පෙරලිලා මේ ඔයගේ හොර වැඩ හරියට ජරා මිනිස්සු මටත් කුණු වලට ගෙවන්න උනා යුරෝ 800ක් ළමයි. ওই මිනිස්සුන්ගේ වැඩ හින්දා. හරි කරදරයක්. ස්ට්‍රීට් එකටම. ඔය කොකේන නම් බිස්නස් කරනවනේ. ඕවට වාලි දන්නේ නැද්ද?